ඔන්න අද මේ ලස්සන ඩ්‍රෙස් එක හැදෙන්නේ මෙන්න මෙයාට. කාටද ඕනි මේ ඩ්‍රෙස් එක? බබාගේ? බබාගේද? ඔන්න මෙයාගේ සෙකන්ඩ් බර්ත්ඩේ එකට තමයි අද අපි ඩ්‍රෙස් එක හදන්නේ. අද ඉතින් එයාත් එක්කම බලමු එයාගේ ඩ්‍රෙස් එක හැදෙන විදිය. එයා කපන ඉවරද? ඉක්මනට කපන්න පරක්කු වෙන. අපි කොටස් ටික ඔක්කොම කපා ගන්නවා. චූටි ඩ්‍රෙස් එකක් තමයි හැදෙන්නේ. අපි බලමු මේක කොහොමද කියලා අවසානයේ. මෙයා ආසුන් විදියට මේ ඊපෙරද හදපු අර ලස්සන රෝස් මල් ගවම තියෙන. අන්න ඒ ගවමින් එකක් තමයි අපි මෙයාට හදන්නේ. හාද? කතරේනේ මට. අදත් ඔන්න ඔයාලට ලස්සන වීඩියෝ එකක් තියෙනවා බලන්න. එන්නකෝ ඉතින් අපි බලමු චූටි ලියාෂත් එක්ක එයාගේ බර්ත්ඩේ ඩ්‍රෙස් එක කොහොමද හැදෙන්නේ කියලා. චූටි ළමයි මල් වගේ. ඒ වගේම එයාලගේ හිතුත් ඒ වගේ. ඉතින් එයා ගොඩක් ආස වුණා පහුගිය දවස් ටිකේ හදපු ඒ රෝස මල් ගවුමට. ඉතින් අපිට එයාගේ හැසිරීම වලින් තේරුණා එයා ඇත්තට මේ ඩ්‍රෙස් එකට ගොඩක් ආස වුණා කියලා. ඉතින් අපි හිතුවා එයාගේ බර්ත්ඩේ ඩ්‍රෙස් එක ඒ විදියටම හදලා දෙන්න. ඒකයි මම අර මුලින්ම රෝස මල් දාන වීඩියෝ එකකුත් ගත්තේ. මොකද මට ඒ විදියට රෝස මල් දාන වීඩියෝ එක ගන්න වෙලාවෙත් එයා හරිම සතුටින් හිටියා. ඉතින් මට හිතුණා එයාටත් ඒ වගේ වීඩියෝ එකක් අරගෙන ලස්සන ඩ්‍රෙස් එකක් හදලා දෙන්න ඕනේ කියලා. ඉතින් මේ බලන්නකෝ එයාගේ ඩ්‍රෙස් එක හැදෙනකන් එයා දන්නවා මේ හැදෙන්නේ එයාගේ ඩ්‍රෙස් එක කියලා. ඉතින් එයාගේ ඩ්‍රෙස් එක හැදෙනකන් එයා ළඟට වෙලා ඉන්නවා. එක එක වැඩවලදී එයාට පුළුවන් විදියට උදව් කර කර අපි බලමු ඉතින් පියවරෙන් පියවර එයාගේ ඩ්‍රෙස් එක හැදෙන විදියත්. මම මේ ඩ්‍රෙස් එකේ ගත්තු මැටීරියල් ගැනත් කියන්නම්. ලියාෂා ගොඩාක්ම සුදු බබෙක් නෙමෙයි. සාමාන්‍ය කල එකක් තියෙන බබෙක්. ඉතින් ඒක නිසා මම එයාට තෝරගත්තා එයාගේ ඇඟේ පාටට හුරු net එකක්. ඉතින් ඩාර්ක් net එකකට මම උඩින් white color net එකකුත් දාලා තියෙන්නේ කල එක චුට්ටක් ලස්සනට blend වෙලා යන විදියට. හැදිලා ඉවරුනාම ඒ වගේ කලර්ස් එකතු කරාම මාරම ලස්සනයි. මම ඔයාලට කිව්වනේ එයා එයාගේ ඩ්‍රෙස් එක හදනකන් ළඟටම වෙලා හිටියා කියලා. ඔන්න ඔය වගේ එයාට පුළුවන් විදියට එයා මල් අරගෙන දෙනවා, පොඩි වැඩ කරලා දෙනවා. දැන් එයාගේ ඩ්‍රෙස් එකේ අපි මුලින්ම කරේ සාය හදලා මල් ටික අල්ලන්න ගත්තු එක. ඊට පස්සේ මම එයාගේ අත් දෙකට මෙන්න මේ වගේ ලස්සන ෆ්‍රිල් වලින් ෆ්‍රිල් තට්ටු දෙකක් තමයි දැම්මේ. මොකද අතක් දාලා හිර වෙලා ඉන්නවට වඩා ෆ්‍රිල් එකක් දැම්මම ලස්සනට තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ මුලින්ම ෆ්‍රිල් එක හදාගෙන ඊට පස්සේ ඒක හොඳට තැලෙන විදියට ස්ටීම් කරගත්තා. ඒ වගේම තමයි පොඩි අයගේ ඇඳුම් හදනකොට යාලට කම්ෆර්ටබල් වෙන විදියට ඇතුළ අනිවාර්යෙන්ම කිසිම දෙයක් ඇඟේ ගෑවෙන්නේ නැති වෙන්න හොඳට ලයිනින් වෙලා තියෙන්න ඕනේ. ඉතින් අපි හදන හැම ඩ්‍රෙස් එකකත් ඒ වගේම ඩබල් ලයිනින් වගේ දාලා තමයි හදන්නේ. ඔන්න ඉතින් පේනවනේ ලියාෂා බරටම වැඩ. එයාගේ ඩ්‍රෙස් එකට එයාට පුළුවන් විදියට එයා මල් අරගෙන දෙනවා, උදව් කරනවා. ඉතින් අපිට දවස් දෙකක් වගේ කාලයක් තමයි හම්බුනේ බබාගේ ඩ්‍රෙස් එක හදන්න. ඉතින් මේ ඉන්නේ බබාගේ අම්මා, නැන්දා, ඒ වගේම මගේ ස්ටාෆ් එකේ අය. ඉතින් අපි ඔක්කොමත් එක්ක එකතු වෙලා ඔන්න අන්තිම මොහොතේ එයාට ලස්සන ඩ්‍රෙස් එකක් හදනවා. මොකද බර්ත්ඩේ එකක් කියන්නේ අවුරුද්දකට එක වතාවක් එන දෙයක්නේ. ඉතින් චූටි බබාලට ඒ අවස්ථාව එන්නේ එක අවස්ථාවයි. ඉතින් පුළුවන් විදියට එයාලට ලස්සන මතක ගොඩක් අපි එකතු කරලා තියන්න ඕනේ. එයාලා ලොකු වුණාම බලන්න. අනිත් දේ තමයි ලෝකේ වටේටම ලස්සන ඩ්‍රෙස් හදලා දෙන ලොකු අම්මා කෙනෙක් ඉඳද්දී චූටි දුවෙක්ට බර්ත්ඩේ එකට ලස්සන ගවුමක් හදලා ෆොටෝස් ටිකක් අරගත්තේ නැත්නම් වැඩක් නැහැ නේද? ඉතින් ඔන්න ඔය වගේ එයා වෙනුවෙන් අපි අපේ උපරිමය කරලා ලස්සන ඩ්‍රෙස් එකක් හදලා දෙනවා. එයාට ලස්සන ෆොටෝස් ටිකක් ගන්න. ලියාෂා කියන්නේ හෙන කෝලම් මල්ලක්. මේ පේනවනේ වැඩ කරනවා, hina වෙනවා, කෝලම් කරනවා. ඉතින් එයාත් එක්ක ගෙවෙන කාලය ඇත්තටම දැනෙන්නේ නැහැ. ඔයාලට මතකද දන්නේ මම ගිය අවුරුද්දේ යාට ලස්සන සිපි කටු වලින් හදපු බර්ත්ඩේ ඩ්‍රෙස් එකක් තමයි හදලා දුන්නේ.
ඉතින් මේ පාර අපි රෝස මල් තියෙන ගවුමක් හදනවා. ඒක එයා අර කලින් ඩ්‍රෙස් එකට ආස වුණ නිසා. මෙන්න මේක මම උදේ නැගිටිනකොට මගේ මේ ස්ටාෆ් එකේ රෙදි කපන අක්කා තමයි හදන්න අරගෙන තියෙන්නේ. මම දන්නෙත් නෑ එයා එහෙම දෙයක් හදනවා කියලා. ඉතින් එයාලා මාර විදියට එකතු වෙලා තමයි වැඩ කරන්නේ. අවශ්‍යතාවයේ හැටියට මම කියන්න ඕනෙත් නෑ. සමහර දේවල් කරලා දෙනවා. ඉතින් එන්නේ වගේ ලස්සන ඩ්‍රෙස් එකකුත් අපි හැදුවා චුටි බබාට. දැන් ඉතින් කරන්නේ වර්ක් එක. මම මේ ඩ්‍රෙස් එකට ස්ටෝන්ස් දාන්න ගියේ නෑ. මොකද එයා චූටි වැඩි. එච්චර දෙයක් කරන්න. ඒ කියන්නේ යාට අපහසුයි. ඒ වගේ වුණොත් තුවාල වෙන්න බලනවා. ඔන්න චූටි ලියාෂාගේ ඩ්‍රෙස් එකේ මේ වෙනකොට 90ක් වැඩ ඉවරයි. දැන් ජැකට් එකට ඒ කියන්නේ ටොප් එකේ උඩ කොටසට පොඩි වර්ක් එකක් දාන ගමන් තියෙන්නේ. ෆ්ලවර්ස් ඔක්කොම අල්ලලා ඉවරයි. මම මේ විදිහට ෆ්ලවර්ස් වල හදන්න හේතුවක් කියන්නම්. මේ ඊපෙරේද ඔයාලා දැක්කනේ 1 මිලියන් ගියපු ඩ්‍රෙස් එක. ඒකට ඒ ඩ්‍රෙස් එකේ අපි මේ මල් හදනකොට මේ පොඩි කොටස් හදනකොට එයා හරි ආසාවෙන් ඒක දිහා බලාගෙන හිටියා. ඉතින් ළඟට වෙලා හිටියා. ඒක නිසා මට හිතුණා එයාගේ ඩ්‍රෙස් එකත් ඒ වගේම හදලා දෙන්න ඕනේ කියලා. ඒකයි මේ වගේ ඩ්‍රෙස් එකක් එයාට හදන්නේ. අපි බලමු එහෙනම්. අද එයාගේ බර්ත්ඩේ එක. හැබැයි මේ වෙනකොට අපි තාම මේකේ වැඩ. හවසට තමයි ෂූට් එක තියෙන්නේ. තව පැය දෙකක් තියෙනවා. තව පොඩි වැඩ ටිකක් තියෙන්නේ. එහෙනම් ඊළඟට අපි බලමු ලියාෂා මේක ඇඳම කොහොමද තියෙන්නේ කියලා. ඔන්න ඔහොම තමයි චූටි ලියාෂට ඒ ගවුම තිබ්බේ. මම නිකන් නෙවෙයි යාට මගේ මොඩල් කියලා කියන්නේ. බලන්නකෝ එයා ගවුම ඇඳම හැඩ බලන විදිය, එයා ඒ ගවුම හසුරවන විදිය. ඉතින් චූටි කාලේ ඉඳන්ම මං හිතනවා ලස්සන ඩ්‍රෙස් දැකලා ඩ්‍රෙස් හදනවා දැකලා ඊට පස්සේ ඩ්‍රෙස් වල ෆිට ඔන් වීඩියෝ එහෙම දැකලා එයාට ඒ දේවල් නිකම්ම හුරු වෙලා ඇති. ඉතින් ඔන්න ඔය වගේ යාට තෑගි ගොඩාක් හම්බෙලා තිබුණා. ඒවත් එක්ක අපි මුලින්ම අපේ ෆිට ඔන් රූම් එක ඇතුලේ ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. බලන්නකෝ අවුරුදු 2කට එයා කැමරාවට පෝස් කරන විදිය. ඉතින් ලස්සන ෆොටෝස් ටිකක් ඔයාලට මම ඉස්සරහට අරන් එන්නම් බලන්න. ඇස්වහක් වදින්න එපා චූටි දෝනිට. මං හිතන්නේ යාට මාරම ලස්සනට තිබ්බා කියලා ඒ ඇඳුම. විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අන්තිම මොහොතේ තමයි මට ෆොටෝග්‍රැෆර් කෙනෙක් හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් මූඩි වෙඩින් ෆොටෝග්‍රැෆි පේජ් එක කරන චතුරංග මල්ලි මම පැය දෙකකට කලින් කෝල් කරලා ඇහුවම මල්ලි මේම ෂූට් එකක් තියෙනවා කරලා දෙන්න පුළුවන්ද කියලා. හා කරලා දෙන්නම් කියලා කිව්වා. ඉතින් thank you so much ඒ වෙලාවේ ෂූට් එක කරන්න කැමති වුණාට. ඉතින් අපිට ලස්සන ෆොටෝස් ටිකක් ගන්න පුළුවන් වුණා දෝනිගේ. අපි ඉස්සරහට අරගෙන එන්නම් එයාගේ බර්ත්ඩේ ෂූට් එකේ ලස්සන ෆොටෝස් ටික. එයාට මේවා දැකලම හුරු වෙන්න ඇති කියලා මම කිව්වේ. බලන්නකෝ අවුරුදු 2 චුටි දෝනි මෙච්චර ලොකු ගවුමක් උස්සගෙන යන විදිය. එයාට අපහසුයක් නොවෙන්න බක්රම් එකෙන් අල්ලගෙන ඒ ගවුම එයාට ඕන විදියට හසුරව ගන්න විදිය. හැබැයි හවස් වෙනකොට නම් එයාගේ ෆොටෝස් ගන්න ටිකක් ලේසි වුණේ නැහැ. පේනවනේ ලොකු තාත්තා මාරම සපෝට් එකක් දෙනවා ෆොටෝස් ටික ගන්න. ලොකු තාත්තා විතරක් නෙමෙයි. ඉතින් ඔයාලා බලන්නකෝ කී දෙනෙක් එයාගේ ෆොටෝස් ටික ගන්න ගිහිල්ලාද කියලා. එහෙනම් බලාපොරොත්තු වෙමින් ඉන්න ඉස්සරහට ලස්සන ෆොටෝස් ටිකක් අරන් එන්නම් දෝනිගේ. වීඩියෝ එකත් ලස්සනයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් ලියාගෙන යන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්නත් එක්ක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ගිහින් එන්නම් ආදරේ ඔයාලා හැමෝටම.